Hi, welcome back to Savia React. ඉතින් කොහමද කට්ටිය? මොකද වෙන්නේ? ඉතින් අන්න මම මීට දවස් 10කට විතර කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා කාටුන්ස් වලට රියැක්ට් කරලා. යහපත් මට්ටමක views count එකක් තිබ්බා. ඒතර හොඳයි. ඒක බලාපොරොත්තු වෙන ගාන views තිබ්බා. ඉතින් අර memes වලට රියැක්ට් කර කර ඉඳලා ඒක වෙනස් කරලා අලුත් එකකින් පොඩි වෙනස් රියැක්ට් එකක් කර දෙයක් තියෙන රියැක්ට් එකක් විදිහට කියන්නේ මේක බලන කෙනෙක්ට මොකක් හරි දෙයක් දන්නේ නැති දෙයක් දැනගන්න හරි මොකක් හරි දෙයක් පුංචි හරි දෙයක් ගන්න පුළුවන් මට්ටමේ රියැක්ට් එකක් දැන් කරන්න මම ඉතින් ඒකට වෙනස් නා සහ අලුත් වීඩියෝ දෙකක් දාපු අවසානට දාපු වීඩියෝ දෙකකට පොඩි සාමාන්‍ය memes වලට වඩා හොඳ මට්ටමක් තියනවා කියලා මට දැනෙනවා සෝ ඉතින් ඒවා මේවා වුණත් අලුත් වීඩියෝ එකක් දාන්න බෑ ඉතින් අද මම රියැක්ට් කරන්න යන්නේ ශ්‍රී ලංකන් කොමීඩියන්ස්ලාට හරිද ඉතින් අද මම රියැක්ට් කරන්න යන්නේ ශ්‍රී ලංකන් කොමීඩියන්ස්ලාට මේක ටිකක් පරණයි ටිකක් සාමාන්‍ය ටිකක් පරණ කට්ටිය අලුත් ජෙනරේෂන් එකේ කට්ටිය නැහැ එක්කෙනෙක්වත් මෙතන පරණ කට්ටිය ඉන්නේ ඉතින් තවත් රංගනයේ යෙදෙන කට්ටිය ඉන්නවා සහ ජීවිතේ මතර නැති කට්ටියක් ඉන්නවා ඉතින් මගේ අලුත්ම වීඩියෝ එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා සහ කැමති නම් මගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න. ඉතින් ඔයාලා පුළුවන් subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න. එහෙනම් හරි. Okay. කතා කරා ඇති. Let's go to the video. මගේ ලිස්ට් එකේ මම පළවෙනියට අරන් ඉන්නේ ශ්‍රී ලංකේ සිනමාවේ ලෙජන්ඩ් කෙනෙක්. වෙච්චි විජේනන්ද සිරි මහත්මයා. අපි ගිහින් බලමු එයාගේ ජෝක්ස් ටික. මේ ඇවිල්ලා මම මේ බලන්නේ මේ එයාගේ කිං හන්ටර් කියලා එකක්. බලමු ඒක හොඳයිද කියලා බලලා අපි වෙන එකට. ක්වොලිටි නෑනේ. මට සෙට් වෙන්නේ ඒක මට සෙට් වෙන්නේ නැහැ වෙන එකට විජේනන්ද සිරි මහත්මයාගේ 5 minutes later මේක මොකද්ද සුහඳ කොකයි කියවලු අරක එන්නේ පස්සට ඒක මර සුමුදු හරක එන්නේ මන්ත්‍රීතුමාගේ පස්ස හඳුරන්නේ සල බැලුවොත් එන්න පොම්පාද තරමක්සල රකන්න පොම්පා අම්පාර නෙමෙයි පෙනේ පිංක් පාර අම්මට ඒ ලෙජන්ඩ්ස්ලාගේ නම් අර නිකන් එයාලා දැක්කත් හිනා යනවා මට නැහෙන දැවැන්ති ඉතින් මේ ඉන්නේ රාජමන් තමු ඒ සුහඳ කොකා දැන් ඊළඟ ඡන්දේ කියලා ඡන්දදාංගේ ගන්න පුළුවන් මේ වැඩ ටිකක් තේරුණාද උන්ගේ හිත ගන්න ලේසි නෑ ඕකේ සේ කරනවා කොච්චර වැඩක් නෑ ඡන්දදා කියන්නේ පුදුම තාසය බනිනවාද විතරක් ඉස්සර් ගම් මොකද්ද දුවේ ඇස මම කොච්චර වලට ගන්න පලින් ඇත්ත වැඩිපුරම දාන්නේ ඒවල් වලට ඔයි කරන දේ එහෙමනේ මෙයාගේ තියෙන මාර ෆිල්ම් ලෝඩ් එකක්ම තියෙනවා ෆිල්ම් ලෝඩ් එකක්ම තියෙනවා දැන් අවසානට සිකුරු යෝගය 64ම සුහඳ කොකා ඔය සෙට් එක අවසාන කාලේනේ මම හිතන්නේ ඔය ටික තමයි අවසානේ මම දන්නේ විදිහට ඉතින් ගොඩක් තියෙනවා ඉතින් ඒ ගොඩක් බලන්න නැතො අපි ටිකක් බලමු 2011 best comedian for King Hunter best comedian විදිහට ඉඳලා තියෙනවා අපි දැන් එයාට රියැක්ට් කරා මගේ ලිස්ට් එකේ ඊළඟට ඉන්නේ රාජිත හිරාන් පිම්පොන් හරිද එයාගේ නම තාව කොමඩි එයාත් කොමඩි වැඩ කරලා තියෙන කෙනෙක් ඉතින් එයාගේ ටිකක් බලමුකෝ මම හිතන්නේ මේ ඒ කවුද තිරාන්ලා මුල්ම කාලේ අප්පට සිරි ක්වොලිටි එකත් උපරිම දාන්න පුළුවන්
මම හිතන්නේ එයාලගේ මුල්ම කාලේ මේ රාජදීරාන්ගේ ආමේ ටෙලිවිෂන් කරේ මහත්තයා ආමේ කිට්ටු අර අවසන් වලගේ මහත මේ වචනයක්වත් කතා කරන්න දෝ බලන් යන්න හිතන්නේ එයාලා ෆිල්ම්ස් වල ඒවා නම් අමාරුවා මට නම් බලන්න හිතන දිගටම ඔක්කොම බලන්න හිතනවා දෙකයි එක තමයි මේක මේ කඩේ මෙතන එන්නේ සිනිගන්ධ ස්ථාරේ වැනේ දැන් විතර ගඳ ඒක නම් මට ටිකක් කම්පරි අයියේ බිත් කුකුල් පැටියෙක් කරවලුත් කුකුල් පැටියෙක් කටේ දාන් ඇත්තටම ගන්න යාකා කටේ දාන්න නැතේ දිනුන කටේ හරි ගාවනවනේ පින් පොන් මෙයාට කියන්නේ මෙයා දන්නේ ඒ නමෙන් නම් දන්න පින් පොන් කිව්වම තමයි මිනිස්සු දන්නේ නේද ඉතින් කොහොමත් මෙයා කොමඩි ඇක්ටර් කෙනෙක් මගේ ලිස්ට් එකේ මං ඊළඟට අරන් තියෙන්නේ සුසිලා කෝට්ටගේ කවුද කියලා දන්නවන්නේ වරාලියට චන්දීප මේ වැඩේ දීලා නේද අට ගැහුවා එදිගේ අන්න කඩලා අපේ ලාපුගේ බාල්ලේ වර මෙහාට මෙන්න මේ මාරියා මේකේ අතලි ඒ මන්න අසුද්ද කරපන් අම්මා ගත්තම තියාගෙන හරි අමාරුයි කනට එන අමාරුයි ඈ ඒ වුණාට මේ මං එක ඇත්තටම බය හිතුණා මට ඒ අර අම්බෝ ඒ මට නම් බය හිතුනේ ඒ වුණාට මම සිරාවටම බය වුණේ තිම්බොට බොන්න පොඩ සයිකලේ දැන් කොහොමද හෙට ලියුම් මිනිසුන්ට හරි ප්‍රශ්න නෑ ඒ කාරණේ ලජ වෙන්න බෑ උන්ට උන්ගේ ලියුම් ඕන සයිකලේ ගෙනල්ලා දෙන්න ඕනේ එයාත් මම හිතන්නේ මේ සෑහෙන ෆිල්ම්ස් වල එහෙම ඉඳලා තියෙනවා කොහොමද සුසිලා සෑහෙන ෆිල්ම් වල ඉඳලා තියෙනවා සා මේ තවත් කියනවා නම් මේ මම හිතන්නේ මේ ටෙලි ඩ්‍රාමා වල සෑහෙන ඉඳලා තියෙන කෙනෙක් ඈ කොහොමත් මේ සුපිරි ඉතින් මම ඊළඟට තෝරගත්ත සුපිරි ලෙජන්ඩ් කෙනෙක් අපි ගිහින් බලමු මේ ඇවිල්ලා විල්සන් ගුණරත්න අවසාන කොටස කියන්න ගායනා කරන්න නෙවෙයි. විවේචනය කර ඉන්නවට වඩා හරියට කරපන් කියලා කිය හඬා. හරියට කරපන් කියලා කිය හඬා. මේ පාඩම අතිගරු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් මේ පාඩම ගරුවක් ඒක මෙහෙමයි නිකම් මට දැනෙන දෙයක් මම මේ කියන්නේ ඉස්සර මිනිස්සුන් දැන් මෙතන මේ ගත්ත හිනාවනේ මේ ඔක්කොම දැන් වයසක මිනිස් 6 years ඔක 2019 වගේ එතකොට මේ දැන් වයසක එක්කෙනෙක් මෙතනක් ඉන්නේ දැන් ඒ වගේ කට්ටිය ඩක් ගාලා hina යනවනේ ඒක මම හිතනවා මේ කාලේ මේ දැන් ඉන්න කට්ටියට ඒක එහෙම ලේසියට hina යන්නේ නැතුව ඇති කියලා මම හිතනවා ඒක මට දැනෙන දෙයක් මෝදි මහත්මයාට ඉන්දියාවේ තමන් දන්න දේ හරියට කරපන් කියලා අවුරුදු 7ක් මට තිනා යන්නේ නැහැ කිරීමේදී මා කැමැත්තෙන් මතේ මං කිව්වනේ ඉස්සෙල්ලා එහෙම දෙයක් තියන්න
සා මේකේ කාලෙට ගැලපෙන සුපිරියටම දැන් වර්තමානයට ගැලපෙන්නේ නැති ඉන්න පුළුවන්. නමුත් ඉතින් ඒ කාලේ මිනිස්සුන්ට ටක් ගාලා hina යනවා. ඒ හන්ද අර ඒ ටයිප් එකේ දෙන්නේදී. මම හිතන්නේ එයා ෆිල්ම්ස් කිහිපයකුත් කරලා තියෙනවා. ටිකක් ෆිල්ම්ස් ටිකකුත් ඉඳලා තියෙනවා. සා මේ ටෙලි ඩ්‍රාමාස් ටික එකකටත් එයා ඉඳලා තියෙනවා. මෙයාගේ විහිළු සෑහෙන දිගයි යන්නේ. මේ බලන්න විනාඩි 4යි විනාඩි 9යි. ඊයයි කොමඩි බලන්න. එලකිරි ඉතින් යා සුපිරි ලෙජන්ඩ් කෙනෙක්. ඊළඟට අපි යන් ශ්‍රී ලංකා සිනමාවේ කොමඩි කිං ලෙස හඳුන්වන ටෙනිසන් කුරේ. එයාගේ විහිළු කියන්නේ නිකන් අර සුපිරි ඇත්තටම සුපිරි කියන්න වචන නැහැ. වංගලාවගෙන බලමු ඒක. ඇයි ඌ දෙකාවේ නැත්තේ? ඔස්මි මොකද? අනේ අම්මෝ ගැව්වා. ගැව්වේ නෑ. නිකන් මේක තමයි පිරිසක්. අනේ පිරිස. වරයන්. නැහට වරේ. කොහොමද මේ ගොඩක් ටෙනිසන් කුරේ ඉන්න තැන් වල අනිවාර්යෙන් බන්දු සමරකින් ඉන්නා නේ. ඒ දෙන්න එකටමයි නේ. අනේ එපාට ගහන්න. නෝ ඔව් මේ තමයි කවුද මේ මම එයාගේ මම එයාගේ ටෙනිසන් කුරේ මහත්මයාත් ඉතින් ෆිල්ම්ස් නම් සෑහෙන ගොඩක ඉඳලා තියෙනවා. කොටවුඩ් එක්ස්ප්‍රස් එහෙම සුපිරියාගේ මට නම් මතකයි. මම හිතන්නේ බෙස්ට් කොමේඩියන් විදිහට 2018 එයා ඉතින් ටෙනිසන් කුරේ මම හිතන්නේ මේ එකම එක අවෝඩ් එක මම හිතන්නේ එයාගේ ලයිෆ් එකටම තියෙන්නේ. මම දන්න විදිහට මේක. මම දන්න විදිහට මේක 2018 ඔව් 2018 දෙරණ ෆිල්ම් අවෝඩ්ස් වලින් බෙස්ට් කොමේඩියන් විදිහට එයාව නම් කරා මට මතකයි මේ. මොකක් වෙනුවෙන්ද ෆිල්ම් එක කොටවුඩ් එක්ස්ප්‍රස් අර කොටවුඩ් එක්ස්ප්‍රස් ගොඩක් කට්ටිය ඉතින් බලලාදී කොහොමද ඒකට එකක් දීලා තියෙනවා. ඉතින් අපි කොමඩි කින්ටම් සමුදීලා කියන්නේ අපිට තියෙන කාලේ හරි චුට්ටයි වීඩියෝ එකේ. ඒ කියන්නේ ඔයාලට බලන්න එපා වෙනවා මේක. මම ගොඩක් වීඩියෝස් බලන්න ගියොත් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට බලන්න අපි ඉස්සරහට බලමු. නමුත් ශ්‍රී ලංකේය කොමඩි කිං තත් අපි එසේ බලලා අපි එයාගේ සගයා එයත් එක්ක ගොඩක් තැන්වල හිටපු බන්දු සමරසිංහ මහත්මයා ගෙනත් බලන්න ගියා. සාමයේ මට අවසාන මතකේ 2024 ෆිල්ම් අවෝඩ්ස් එකත් මේ ළඟදීත් එයා කොමඩි ඇක්ටර් විදියට දිනුවා මේ 2000 මේ මෑතක තිබ්බේගේ සෙරමනි එක. අපි බලමු එහෙනම් මෙයාගේ සුපිරි වීඩියෝ එක. මේ අදෝන රස්සාවක් මුදලාලි යකෝ කියන්නද මතකමට උදේ ආවේ ඒ මම නම් ආස මේ කාගේද බන්දු සමරසිංහ මහත්තයා අරකට බන්දු සමරසිංහ මේ පීටම ඒක මම හෙන ආසයියේ මං බලපු එයාගේ මං බලපු ෆිල්ම් වලින් මට සෙට් එකක් ඒක මේ පීටවන් මරුවා පෙරලි යන වගස් කොළ සින්ද චුට්ටක් ආසයි මං copyright ලන් වගේයිනේ ඔය දෙන්න ජීවිතය සුල්නේ පිට ඔය දෙන්න ඒක දත දාලාද මට සුල්ලි සුලංග දැන් සුල්ලි දාලා දත දාලා කුසිය අකුසි කොහෙද කුසිය ළඟ හරි එසේ මටත් ඔය කට්ටම තාම කරගන්න ආයි මේක ඉන්නේ මේක ෆිල්ම් එක පුරාවට ඉන්නේ නෝට් වෙන සීන් එකේ නේ අඳුර ගන්න උත්සාහ කරන කෙනේ ඉන්නේ කොයිද යරිද ආය මට මේක නම් බලලා දෙන සෑහෙන මෙමරි ඉතින් බන්දු සමරසිංහ මහත්තයා යන්නෙත් ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් කොමඩි සිනමාව ඇතුලේ සුපිරි ලෙජන්ඩ් කෙනෙක්.
ඉතින් කොහොම නමුත් ඉතින් එයාට අවෝඩ්ස් එහෙම සෑහෙන තියෙනවා. අදට මේ රියැක්ට් එක නවත්තන්න සහ අඩුපාඩු ඇති අනිවාර්යයෙන් මම දන්නවා. ඒ කියන්නේ මෙයාලා සමහර විට මේක බලන මම ගොඩක් වයස කෙනෙක් නෙවෙයි, මම තරුණ කෙනෙක්. එතකොට මේක බලන ඔයාලා සමහර විට මේක අවුරුදු 50ට වැඩි කෙනෙක් බලන්න පුළුවන්, 40ට වැඩි කෙනෙක් බලන්න පුළුවන්. මෙයාලා ගැන මීට වඩා දේවල් දන්නේ නැති. මම කිව්ව දේ සමහරට වැරදි ඇති. ඉතින් අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම දන්නවා අඩුපාඩු සමහරට ඇති. කමෙන්ට් කරන්න. ඉතින් මේ වීඩියෝස් බලන්න කැමති නම් subscribe කරලා එක දෙන්න හැමෝටම ජය වේවා.